ශ්‍රී ලංකාවේ නිහඬ ගැමි පරිසරයක අවංකකම සහ සත්ව කරුණාව පෙරදැරිගත් ඉතාමත් කරුණාවන්ත ගොවියෙක් සාමකාමී ජීවිතයක් ගත කළේය. එක් දිනක සවස් යාමයක තුවාල වූ මයිනෙකුදුටු මෙම ගොවියා තම කාර්යබහුලත්වයේ පස්සේ කළා එම සතා කෙරෙහි අනුකම්පාව දැක්වීමක තීරණය කළේය. ගොවියා ඊතා ඉවසීමෙන් සහ කරුණාවෙන් යුතුව සතා සුව වනතෙක්ම උදව් කළ අතර ඒ හරහා ඔවුන් දෙදෙනා අතර දැඩි විශ්වාසයක් සහ නිහඬ බැඳීමක් ඇතිවිය. එක් රාත්‍රියක කිසිවෙකු තමා දෙස බලා නොසිටින බව සිතූ ලෝභී ගැමියෙක් රහසින්ම පැමිණ ගොවියා සංගවා තිබූ රන් කාසි සොරකම් කළේය. පසුදා උදෑසන තමා ඇසින් දුටු සත්‍ය හෙළි කරමින් මයිනා මුළු ගම්මානයේම පුදුමයට පත් කළේය. අවසානයේ යුක්තිය ඉටු වූ අතර නොපෙකිලව දක්වන කරුණාව බොහෝ විට බලාපොරොත්තු නොවන අයරින් තමා වෙතම පෙරලා පැමිණෙන බව ගොවියා වටහා ගත්තා.